මහබඩවැලේ පිළිකාවක් පැතිරෙන ක්‍රම මොනවාද? පිළිකාවක් මේ විදියට පැතිරෙන්න පුළුවන් අවයව මොනවාද? මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ මේ වීඩියෝ එකේදී අපි මහබඩවැලේ පිළිකාවක් පැතිරෙන ක්‍රමය සහ පැතිරෙන අවයව ගැන කතා කරමු. මම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ටැම්පා වල ඇස්කාස් 2026 සම්මේලනය සහභාගී වෙන අතරතුර මහබඩවැලේ තිබෙන පිළිකාවකින් ඇතිවෙන්න පුළුවන් ප්‍රධානම සංකුලතාවයක් තමයි පිළිකාවක් වෙනත් තැනකට පැතිරෙන එක. මේ වගේ පිළිකාවක් පැතිරෙන ආකාර කිහිපයක් තිබෙනවා. පළවෙනිම ක්‍රමය තමයි පිළිකාව ඒ තිබෙන අවයවයෙන් පිටතට වර්ධනය වීම. ඒ කියන්නේ local spread එක. කියන්නේ මහබඩවැලේ තියෙන පිළිකාවක් නම් ඒ බඩවැල් කොටස අවට තිබෙන අනිත් අවයව වලට වර්ධනය වෙන්න පුළුවන්. රෙක්ටම් කියන කොටසේ තියෙන පිළිකාවක් නම් මුත්‍රාශය යෝනි මාර්ගය වගේ ප්‍රදේශවලට පැතිරෙන්න පුළුවන්. දෙවැනි ක්‍රමය තමයි රුධිරය මගින් මේ පිළිකාව පැතිරීම. පිළිකා සෛල ප්‍රධාන පිළිකාවෙන් ගැලවිලා රුධිර වාහිනී හරහා පැතිරෙන්න පුළුවන්. ඊට අමතරව පිළිකා සෛල ගැලවිලා වසානාල හරහා පැතිරෙන්න පුළුවන්. ඒ කියන්නේ කුද්දටි වලට. මේකට ලිම්ෆැටික් ස්ප්‍රෙඩ් කියලා කියනවා. ඊට අමතරව උදර කුහරය තුල තිබෙන පිළිකාවක් ඒ සෛල පිළිකාවෙන් ගැලවිලා උදර කුහරය තුල පැතිරෙන්න පුළුවන්. මේකට පෙරිටෝනියල් ස්ප්‍රෙඩ් එහෙමත් නැත්නම් ට්‍රාන්ස්සීලෝමික් ස්ප්‍රෙඩ් කියලා කියනවා. මේ වගේ ආකාර කිහිපයකට මහබඩවැලේ තිබෙන පිළිකාවක් පැතිරෙන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇති මහබඩවැලේ තිබෙන පිළිකාවක් වෙනත් අවයව වලට පැතිරෙන්නේ කොහොමද කියලා. මෙහෙම පැතිරෙන්න පුළුවන් අවයව කිහිපයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් මේ මහබඩවැලේ තිබෙන පිළිකා රුධිරය මගින් අක්මාවට පැතිරෙන්න පුළුවන්. මහබඩවැලේ තිබෙන රුධිරය ඊළඟට ගමන් කරන්නේ අක්මාව වෙත. ඊට අමතරව මහබඩවැල මතුපිට සහ උදරයේ ඇතුළත තිබෙන කුද්දටි වලට ලිම්ෆ් නෝඩ් වලට මේ පිළිකාව පැතිරෙන්න පුළුවන්. රුධිරය ඔස්සේ පැතිරෙන පිළිකාව පෙනහළු වලට යන්න පුළුවන්. අස්ථි වලට යන්න පුළුවන්. මොළයට ගමන් කරන්න පුළුවන්. අමතරව මං කියෝ වගේ ලෝකල් ස්ප්‍රෙඩ් එකේ නම් මුත්‍රාශයට යෝනි මාර්ගයට වගේ යන්න පුළුවන්. උදර කුහරයේ ඇතුළත ට්‍රාන්සීලෝමික් ස්ප්‍රෙඩ් එකකදී පෙරිටෝනියම් කියන කොටසටත් මේ වගේ පිළිකාව පැතිරෙන්න පුළුවන්. මේ වගේ ඔබේ ශරීරයේ අවයව කීපයකට පිළිකා සෛල පැතිරෙන්න පුළුවන්. මේ පැතිරෙන අවයව අනුව ඔබට ඇතිවෙන රෝග ලක්ෂණත් වෙනස් වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මහබඩවැලේ තිබෙන පිළිකාවක් පැතිරෙන ආකාරය සහ පැතිරෙන අවයව ගැන. හැබැයි පිළිකාවක් හැමතිස්සෙම මේ විදිහට පැතිරෙන්නේ නැහැ. විශේෂයෙන්ම කොලොනොස්කෝපි පරීක්ෂණයක් කළා පිළිකාවක් මුල් අවස්ථාවේදී හඳුනාගත්තොත් මේ වගේ වෙනත් අවයවයකට පිළිකාවක් පැතිරීමේ අවදානම ඉතාමත් අඩුයි. වගේම ශල්‍ය කර්මයකට පස්සෙත් අපි නිසි ආකාරයෙන් කොලොනොස්කෝපි පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, CT පරීක්ෂණ කරලා මේ වගේ අවයවයකට පැතිරෙනවද කියන එක පරීක්ෂා කරලා බලනවා. ඒක මුල් අවස්ථාවේදී හඳුනාගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාරات කරන්න පුළුවන්. ඔබටත් මහබඩවැලේ පිළිකාවක් ගැන තව විස්තර දැනගන්න අවශ්‍ය නම් පිළිකාවක් මුලින් හඳුනා ගන්න අවශ්‍ය නම් ශල්‍ය වෛද්‍යවරයෙක්ව හමු වෙන්න. මගේ Facebook page එකේ, YouTube channel එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.